warmly welcome. කොච්චර විව්වත් හැමදාම ලකුණු අඩු වෙන topic එකක් තමයි the essay topic. රචනා කියන topic එක. එහෙනම් ඔන්න අද ඉඳන් අපි එක දිගට video series එකකින් ඔයාව හම්බ වෙනවා රචනා ටික ගොඩ දාගන්න. Even though you're grade 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, oh my gosh. හරි කොච්චර කොහොම වුණත් හරි මේ essay එක නම් මග අරින්නම බෑ. එහෙනම් අපි අද ඉඳන් video series එකක් මෙතනින් පහලට ඔයාට ලොකු video series එකක් තියෙනවා to learn to study ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න මේ වීඩියෝ සීරීස් එක කරලා බලන්න try කරලා බලන්න you will definitely අනිවාර්යයෙන්ම ඔබට රචනා superb පුළුවන් වෙනවා. So I'm your teacher චතුමදු අත්තනායක. Let's start our journey. Okay, so ගොඩක් වෙලාවට අහන essay topic එකක් තමයි favorite මම කැමතිම දේවල් නේද? favorite කියන මාතෘකාව topic එක හැම exam එකම favorite ඕක තමයි අත්‍තරම favorite topic එක වෙලා තියෙන්නේ. favorite it's maybe favorite person පුද්ගලයෙක් වෙන්න පුළුවන්. it's maybe favorite place කැමතිම ස්ථානයක් වෙන්න පුළුවන්. or favorite thing කැමතිම දෙයක් වෙන්න පුළුවන්. හරි thing. එතකොට a favorite person කියන මාතෘකාව යටතේ favorite person කියන මාතෘකාව යටතේ දැන් අහන්නේ crow එක එකයි අහන හරය එකයි හැබැයි මාතෘකාව වෙනස් වෙන්න පුළුවන්. අහන්නේ එකම දෙයක් ගැන but ඒ වුණාට අහන්න එකම දෙයක් වුණාට ඒ අහන විදිය වෙනස් වෙනවා. topic එක වෙනස් වෙනවා. හරි බලමු favorite person කියද්දී සමහරලාට your father, mother, sister, brother, teacher නේද? ඊළඟට your character, your favorite නැත්නම් the person whose I admire අන්න ඔය වගේ එක එක මාතෘකා එන්න පුළුවන්. හැබැයි crow එක මොකක් දෙන්නේ my favorite person. place කියද්දී my school නේද? my school ඊළඟට historical place ඊළඟට the place where I like to stay අන්න ඔය වගේ my village, my country ඔය ඔක්කොම මේ කැටගරි එකට අයිති වෙනවා. my favorite thing කියද්දී දේවල් කියද්දී sometimes සමහරලාට භාෂාවක් වෙන්න පුළුවන්. it's maybe my favorite language, my favorite subject, my favorite my bicycle හරි ඊළඟට my home ඊළඟට my favorite book ඔන්න ඔය වගේ එකී නොකී ගොඩක් මාතෘකා එන්න පුළුවන්. හැබැයි කොහොම ආවත් ඔයා දැනගන්න ඕනේ ඔය ඔක්කොම අහන්නේ about this මේ ගැන. පැහැදිලිද? හරිම ලේසි. දැන් ඔන්න ඔයාට කියලා දෙනවා රචනා ටිකට කොහොමද කරුණු ගන්න කියලා. Now I am going to teach how to think කොහොමද සරලව හිතන්නේ ඕන රචනාවකට. හරි. number 1 මෙන්න මේ ටෙක්නික් එක use කරන්න. ඊට පස්සේ කියලා දෙන්නම් ඔයාලගේ examinations වල ලකුණු හම්බ වෙන විදිය. හරි. මුලින්ම our mother tongue is Sinhala. අපේ මව් භාෂාව සිංහලනේ. ඒක නිසා we need to think අපිට එකපාරම we can't forget our mother language. and we are fluent. අපි පට්ට විදිහට දක්ෂයි සිංහල භාෂාවෙන් කතා කරන්න. දැන් මොකද වෙන්නේ when you think in Sinhala ඔයා සිංහලෙන් හිතනකොට හරි සිංහලෙන් හිතනකොට මොකක්ද වෙන්නේ අපිට එන්නේ මහා ධාරානිපාත sentences. example එකක් විතර කිව්වොත් කොයි වගේ එකක්ද අන්න බලන්න. අපි කියනවා my favorite person මාගේ ප්‍රියතම පුද්ගලයා වනාහි මාගේ පියා තේරුණාද? පතරංග වාක්‍ය මතක් වෙන්නේ. මොකද අපේ මදර් ටන් එකනේ. but ඔන්න ඔය වාක්‍ය ඔයා ඔය විදිහට හිතලා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න ගියොත් වැඩේ lost.
වැඩේ කරගන්න වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද ගන්න ඕන ටෙක්නික් එක? The technique is මුලින්ම ඔයා දන්න වචන ටික සහ දන්න grammar parts ටික තමයි use කරන්න ඕනේ රචනාවක් ලියන්න. ඒ කියන්නේ සිංහලෙන් හිතලා රචනාව ලියනවා වෙනුවට ඔයා දන්න grammar part එක දන්න වචනේ කල්පනා කරලා රචනාවට match කරගන්න. පැහැදිලිද? ආයෙත් කියන්නම් සිංහලෙන් instead සිංහලෙන් හිතනවා වෙනුවට you need to think in with the grammar and the word that you know. ඔයා දන්න වචන මොකක්ද? ඔයා දන්න වචන සහ දන්න grammar parts ටික පාවිච්චි කරලා මුලින්ම වාක්‍ය හිතමු. example එකක් කියන්නම්. හරි. ඔයා දන්නවා හිතන්න modal එකක් can කියන එක. දැන් හිතන්න ඔයා ලියන්නේ my favorite person. එහෙනම් මොකක්ද වෙන්නේ? can දාන්නේ. හිතපන්. හරි හිතන්න කොහොමද? මම කොහොමද how I use can? දැන් my favorite person my father නම් මගේ තාත්තට පුළුවන්. my father can නටන්න dance ඔන වාක්‍යයක්. සරල වෙන්න ලකුණු අඩු වෙන්නේ නැහැ එතකොට. සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. හරි ඊළඟට අන්න grammar part එකනේ මෙන්න can. අපි හිතමුකෝ simple present tense. ඔයා දන්නවා simple present tense rule එක. simple present tense rule එක ඔයා දන්නවා. හිතන්න දන්නවා. එහෙනම් ඔයා කල්පනා කරන්න how I use simple present tense for the essay මේ essay එකට කොහොමද පාවිච්චි කරන්න කියලා කල්පනා කරන්නෝ. එහෙනම් කොහොමද කියන්නේ? අපේ තාත්තා කැමති, අපේ අම්මා කැමති, අපේ ටීචර් කැමති කන්න. Our teacher likes to eat rice. හරි ලේසි. නටන්න කැමති likes to dance. පැහැදිලි නේද? හරි අන්න ඒ වගේ. ඊළඟට හිතන්න ඔයා when කියන එක දන්නවා. when කියන එක දන්නවා. එහෙනම් when කල්පනා කරන්න how I use when මම කොහොමද මේ when එක පාවිච්චි කරන්නේ කියලා පොඩක් කල්පනා කරලා බලන්න. හරි එහෙනම් අපි එහෙම කියමු තාත්තා නැත්තම් ටීචර් මට උගන්වනකොට when the teacher when the teacher අන්න ඒ වාක්‍ය හිතන්න. ඔයා දන්නවා හිතන්න if කියන එක මම නිකන් මේ කියන්නේ දන්නවනම් හරි if එකෙන් හිතන්න වාක්‍යයක්. පැහැදිලිද? මොකක්ද අපේ ටෙක්නික්? හරි ඊළඟට ඔයා දන්නවා adjectives ක්‍රියා නාම විශේෂණ. එහෙනම් අපේ ටීචර් උසයි කළුයි කොටයි මහතයි පැහැදිලිද? අන්න විස්තර කරන්න ඔන්න වාක්‍ය හැදෙනවා. ඔයා දන්න වචනෙන් ගොඩ දාන්න පුළුවන් ඕනම රචනාවක්. පැහැදිලිනේ? තේරුණාද? හරි ටක් ගාලා කමෙන්ට් එකක් දාන්න. please put a comment. ටක් ගාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ idea ඔයාලා දන්න grammar parts ටික ටක් ගාලා කමෙන්ට් එකක් විදියට ලියලා තියන්න. I will reply. මම reply කරනවා ටක් ගාලා මේ දැන් ඔයා දන්න ටික ටක් ගාලා කමෙන්ට් කරන්න. හරි ඔන්න තප්පරයක් දෙන්නම්. තප්පර දෙකක් දෙන්නම් ටක් ගාලා. හරි I will reply. මම reply කරන්නම් හැම කෙනාටම. so ඉතින් ඔන්න අපි දැන් රචනාව ලියමු. දැන් හිතන්න my favorite person මාතෘකාවක් ආවා my favorite person. දැන් මේ මාතෘකාව ආවට පස්සේ ඔයාට මේ දෙන ක්‍රෝ එක මේ දෙන හරය පාවිච්චි කරලා ඔයාට පුළුවන් රචනා ගොඩක් ලියන්න මේකට බේස් වෙලා. මේ ලියන විදිය හිතන්න මේකේ කඩපාඩම් කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. you need to understand the structure. You need to understand the level. You need to understand the method. මේ method එක තේරුම් ගැනීමයි පට්ට වැදගත් වෙන්නේ. හරිනේ? බලමු එහෙනම්. අපි මාතෘකාව හිතමු my favorite person. ඔන්නේ මාතෘකාවක් ආවා කියලා හිතන්න. my favorite FAVOURI my favorite person. හරි my favorite person මගේ ප්‍රියතම පුද්ගලයා. හරිද? දැන් කොහොමද ලියන්නේ? මගේ ප්‍රියතම පුද්ගලයා තමයි මගේ ටීචර්, මගේ තාත්තා, මගේ අම්මා. හරිනේ? ඕන එකක්. නැත්තම් ඕනනම් මගේ ප්‍රියතම පුද්ගලයා මම.
ඇයි වෙන්න බෑද? පුළුවන් නේ? හරි හිතන්නයි තියෙන්නේ. හරි මුලේසි අපි පටන් ගමු. My favorite person තමයි. අන්න ඒ වාක්‍යම ඔයාට sentence එකක් කරන්න පුළුවන්. ඒ වාක්‍යම sentence එකක් කරන්න පුළුවන්. Let's write. අකුරු ලියද්දි අකුරු ගැන සැලකිලිමත් වෙන්න අනිවාර්යයෙන්ම මොකද exam එකේ ඔයා නැහැ. You can argue with your teacher or tutor. ඔයාට පුළුවන් ඔය ක්ලාස් එකේ ටීචර්ත් එක්ක හරි නේද argue කරන්න මේ අකුරු ගැන, but you can't argue with the examiner. examinerත් එක්ක argue කරන්න බෑ. ඇයි? ඔයා එතන නැති නිසා. හරි. My favorite person පුද්ගලයා තමයි. අපි ඉස්සරහට අකුරු හදන වීඩියෝස් ටිකක් කරනවා. හරි. My favorite person තමයි is මගේ is my කවුද? Father, mother, sister, brother. කැමති කෙනෙක් දාගන්න is my father. ඊළඟ දේ තමයි හැමතිස්සෙම ඔයා ඇත්ත විස්තර දාන්න එපා. දාන්න එපා කියන්නේ no need to write the truth. ඇත්ත ලියන්න අවශ්‍ය නැහැ. පැහැදිලිනේ? ඇත්ත ලියන්න අවශ්‍ය නැහැ. දැන් ඔයයි තාත්තගේ නම මතක නැත්නම් ප්‍රශ්නයක් නැහැ. වයස මතක නැත්නම් ප්‍රශ්නයක් නැහැ. හිතලා ලියන්න. yes. හරිනේ? කාලේ ගත කරන්න එපා. My favorite person is my father. නම දාමු. ඕනනම් he is Mr. නමක් දාගන්න. කැමති නමක් දාගන්න. හරි? My favorite person is my father. He is Mr. දැන් තමන්ගේ තාත්තගේ නම මතක නැත්නම් තමන්ගේ නම දාගන්න. චතුමතු. Hari? Yes, my favorite person is my father. He is Mr. ඊළඟට බලන්න මේ සරලව ලියන්නේ. ඔහුට he is ඉලක්කම දාගමු. 20 ගණක් වෙන්න බෑනේ. අපි දාමු 40ක්. 40. දැන් 40 අකුරු මතක නැත්තම් 50. මතක තියෙන එකක් දාගන්න. 50 F I F T Y. 50. හැම කෙනාටම පුළුවන් එක 51 years 51 years old. He is 51 years old. එයාට 51ක් වයසයි. Then ඔයාගේ තාත්තා ඩොක්ටර් කෙනෙක් නෙමෙයි, but you don't know his job. ඔයා දන්නේ එයාගේ job එක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. ප්‍රශ්නයක් නැහැ. ඔයා දන්න එක ලියන්න. හරි. He is a doctor. Then මේ ළමයි වරද්ද ගන්න එකක් තමයි he is a doctor කිය D capital දෙනවා. වැරදි. D is not the proper noun. doctor කියන්නේ common noun එකක්. පොදුවේ common noun ලියද්දී මුල අකුර capital නෙමෙයි. ඕවා note කරගන්න. හරි. he is a doctor. පැහැදිලිනේ? capital ලිව්වොත් ඔයාට ලකුණු අඩු වෙනවා. he is a doctor. අපි පාවිච්චි කරමු simple present tense එකක්. ඔහු වැඩ කරනවා. He works in මොකක් හරි නමක් දාලා කැන්ඩි නැත්නම් කොළඹ අනුරාධපුර පොළොන්නරුව කොහෙද දාගන්න. හරි. He is working කැන්ඩි නැත්නම් අනුරාධපුර පොළොන්නරුව කොහෙක කැමති එකක් දාගන්න. He works in Kandy. දැන් මෙතන K is capital. Why? මෙතන K capital උනේ proper noun එකක්. but මෙතනත් දැන් ඔන්න Kandy hospital එකේ කියද්දි Kandy hospital එකේ කියද්දි Kandy නමක් නිසා මෙයා capital දාන්න ඕනේ. Kandy hospital. තේරෙනවනේ? Kandy hospital. හැබැයි මේක වැටෙන්නේ නමක් විදියට. මේක වැටෙන්නේ නමක් විදියට. ඒක නිසා තමයි මෙතන capital ආවේ. හරි. එහෙනම් he is a doctor. He works in Kandy hospital. හරිනේ? He works in Kandy hospital. ඊළඟට ඔහු he is usai tall and මහතයිනේ. fat. Many adjectives. So I use two adjectives. නාම විශේෂණ tall and fat. දැන් හිතන්න මෙහෙම ඔහු he is උස මිනිහෙක් නම් මිනිහෙක් singular නම් මොකක්ද දාන්න ඕනේ? දාන්න ඕනේ. He is a tall and fat. But
ඔයා මෙතන man දැම්මොත් without article එකක් නැතුව දැම්මොත් it's totally wrong. ඒක සම්පූර්ණ වැරදි. You can't. ඔබට දාන්න බෑ ඒ විදිහට. He is tall and fat. He's tall and fat. He works in Candy Hospital. He is tall and fat. Now, my favorite person. බලමු දැන් මේ වෙද්දි අපි මේ කතා කරන්නේ අර පැරග්‍රාෆ් එකක් චූටි පැරග්‍රාෆ් එකක් ලියන්න තියෙනවනේ O levels වල 8 වෙනි ප්‍රශ්නේ ගොඩාක් වෙලාවට එන්නේ අන්න ඒක ලකුණු 5ක් දෙන එක හරි පැරග්‍රාෆ් එකක් ඔයාලට මේකම තව බිල්ඩ් අප් කරන්න පුළුවන් බිල්ඩ් කරන්න පුළුවන් තව ලොකුවට මේක ලියන්න පුළුවන් මේ විදිහටම හරිනේ නම් he is tall and fat he is tall and fat උසයි සහ මහතයි බලමු 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 දැන් මේ වෙද්දි වචන 25ක් වගේ ලියලා තිනවා තව 25ක් වගේ තමයි ඕනේ හරි ඊළඟට අපි බලමු පුළුවන් ඒවා ඔහුට පුළුවන් he can ඔහුට පුළුවන් he can ඔහුට පුළුවන් මොකද්ද දැන් ඔයා දන්න වචන ටික ලියන්න ඔහුට පුළුවන් නටන්න ඇත්ත වින්ඩෝස් නේනේ ඔයා දන්නේ වගේ තමයි මේක ගොඩ දාගන්නේ he can dance සහ and සින්දු කියන්න sing he can dance and sing ඔහුට පුළුවන් නටන්න හරි ඔහුට පුළුවන් නටන්න he can He can dance and sing. නටන්න සහ සින්දු කියන්න පුළුවන්. හරි? ඊළඟට ඔහුගේ ගොඩක් කට්ටිය වරද්ද ගන්න මේ සරල වාක්‍ය ඔහුගේ his කැමතිම his favorite මේ ගොඩාක් සරලයි his favorite part මේ පොඩි කාලේ අපි ලිව්වා COLOUR තව කපට යමු colors තමයි colors are රතු පාට red and නිකන් අපි දාමු pink ඔයා දන්න වචන ටික ලියන්න එච්චරයි හරි his favorite colors are red and pink මේ සරල වෙන්න පුළුවන් තරම් be simple always ලකුණු ගන්න පුළුවන් එක දශමයක්වත් එක ඩොට් එකක්වත් වර්ධිත නැතුව ලියන්න පුළුවන් මෙහෙම ලිව්වා කියලා වැරදි දෙන්න බෑ පැහැදිලි නේද ඔයා මෙහෙම දෙන්න අවශ්‍ය නැහැ මේ අර මං කිව්වේ මහා ධාරානිපාත වාක්‍ය no you can be simple ඔයාට පුළුවන් සරල වෙන්න හරි එහෙනම් බලමු his favorite colors are red and pink ඊළඟට ඔහු කැමති simple present tense ගමු he කැමති likes කවදාවත් verbs දෙකක් ළඟ තියන්න බෑ to දාමු අපි to එකත් එක්ක verb එක infinitive මුල් එක අපේ කලින් ළමයි සෙට් එක දන්නවා මොකද්ද මේ infinitive කියන්නේ මුල් එක කියලා හරි he likes to ඊළඟ වීඩියෝ ටිකක් බලන්න ගොඩාක් තියෙනවා හරි he likes to කන්න he likes to eat අපි නිකන් කියමු මස් කන්න meat he likes to eat meat දැන් අපි පොඩ්ඩක් මාතෘකාව ගලපමු my favorite person ඇයි ඔයා යාට කැමති අපි කපට යමු ඔහු උදව් කරනවා he helps me ගොඩක් a lot ඔහු මට උදව් කරනවා he helps me a lot දැන් ඔන්න වාක්‍ය මේක අපි පොඩ්ඩක් මැච් කරා හරි ඒ කියන්නේ my favorite person ඇයි එහෙම වෙන්න හේතුව කියලා ඔන්න පැහැදිලි කරා he helps me a lot එයා මට ගොඩක් උදව් කරනවා he helps me a lot හරි ඊළඟට අපි සෙල්ලම් කරනවා we play අපි සෙල්ලම් කරනවා we play අපි සෙල්ලම් කරනවා මොනවද football ඇත්ත නෙවෙයි හරි we play football every day දැක්කද නැත්නම් every day we play football නැත්නම් we play football every day ඒ ගොඩාක් සරලයි ඔයාට my favorite person my father කිව්වහම මොකක්ද මතක් වෙන්නේ ලොකු වාක්‍යනේ
නේද? හරි. අම්මා සඳකි මම එයලවහ හිරුයා ඔහොම මතක නෝනෝ සරල වෙන්න we play football every day දැන් බලමු 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 දැන් නම් හරි ආගෙන එන්නේ තව වචන කීපයක් දැම්මහම වැඩේ හරි we play football every day තව පුළුවන් එකක් දාමු he can කතා කරන්න he can speak He can speak English වලින්. He can speak in English. English. He can speak in English. එයාට English වලින් කතා කරන්න පුළුවන්. He can speak in English. He can speak English. ඔමත් හරිය. He can speak in English. හරි. ඊළඟට so ඉතින් ඔහු he උගන්වනවා. teaches අපි පොඩ්ඩක් simple tense පාවිච්චි කරා. He teaches. ඉතින් he teaches නම් he teaches අමතකයි නම් helps උදව් කරනවා. නම් he teaches English. නැත්නම් he teaches me the English. නැත්නම් පැහැදිලිද? he teaches. ඔහු උගන්වනවා. එහෙම නැත්නම් දාමු ඔහු මට උදව් කරනවා. so he උදව් කරනවා helps සරල වෙන්න. he helps he helps me මට උදව් කරනවා සමග with English වලින් උදව් කරනවා. English එකක උදව් කරනවා with English. අපේ සුපුරුදු වාක්‍ය I love him and he loves me. අපිට බෑ මට බෑ I can't live without him. පැහැදිලිද? හරි. එහෙනම් බලන්න මම ඔහුට ආදරේ I love him සහ and he loves me ගොඩක් a lot. මට බෑ I cannot live තොරව without him. I can't live without him. මට බෑ I can't live without him. නැත්නම් without එයාගේ මොකක්ද? එයාගේ ආදරෙත් එක්ක without his love. නැත්නම් මට එයාගේ සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ. I can't live without his money. එයාගේ ගෙදර නැතුව ජීවත් වෙන්න බෑ. I can't live without his house. ඔන්න වගේ දාන්න පුළුවන් හරි විදිහට සරලව. හරි බලමු. अब मेरे पाविච්චි කරලා තියෙනවා is be verb එකක් ආයත් මේ is පාවිච්චි කරලා තියෙනවා ආයත් is ඊළඟ verbs simple present tense is can එක පාවිච්චි කරලා තියෙනවා favorite colors are පාවිච්චි කරලා තියෙනවා be verb likes helps ඊළඟට play ඊළඟට can ඊළඟට helps බලන්නකෝ love ඊළඟට can't බලන්න මේකේ ඔයා දන්නේ නැති කිසිම වචනයක් ඔයා දන්නේ නැති කිසිම grammar point එකක් තියෙනවද කියලා තියෙනවනම් හරි තියෙනවද ටක් ගාලා කමෙන්ට් එකක් දාන්න තියෙනවද ඔයා දන්නේ නැති එකක්වත් තියෙනවද මෙතන නෑ හැබැයි බලන්න අපි ඒ සරල දේ පාවිච්චි කරලා වචන 50ක් 60ක් ලියලා තියෙනවා කිසිම වැරද්දක් නැහැ නේද එහෙනම් අපරාධ නේද මේ ලකුණු පහක් ඔයා නැති කරගත්තේ ඕලල් ළමෙක් නම් ඔයා ඕලල් විභාගයේ ලකුණු පහක් නැති කරගත්තේ අපරාධේ නේද ටර්ම් ටෙස්ට් ලකුණු නැති කරගත්තේ අපරාධ දැන් වර්තයේ මේ රටාවට you can write 2000 words also වචන 2000ක් වුණත් ඔයාට මේ වගේ ලියන්න පුළුවන් සරල වෙන තරමට හරි හැමතිස්සෙම සරල වෙන්න එහෙනම් ඔන්න අපි කතා කරා my favorite person කියන එක දැන් ඔයාට මේක ටර්න් කරන්න පුළුවන් ඕනම එකකට my favorite person කිව්වට පස්සේ ඔයා දන්නේ නැති කට්ටිය ගැන මතක් කරන්න යන්න එපා කියන්නේ ජනාධිපතිතුමා ක්‍රිකටර් කෙනෙක්
ඊළඟට ඕවගේ එපා සරල වෙන්න ළඟම ඉන්න කෙනෙක් ගන්න මොකද ඔය එක්සෑම් වල විස්තර නෙමෙයි අහන්නේ ඔයාවයි චෙක් කරන්නේ ඔයාගේ ග්‍රැමර් චෙක් කරන්නේ ඔයාට ඉංග්‍රීසි පුළුවන්ද කියලා තමයි චෙක් කරන්නේ ඒක නිසා හරි they don't want to know the details පැහැදිලිනේ details දැනගන්න අවශ්‍ය නැහැ දැනගන්න අවශ්‍ය ඔයාට පුළුවන්ද කියලා. So නම් my favorite person කියන මාතෘකාව යටතේ ඔයාට දැන් ගොඩක් දේවල් ලියන්න පුළුවන්. My favorite teacher, person, myself, my best friend පැහැදිලිද? හරි? ඊළඟට කොහොම ආවත් මේ කරුණු ටිකම ආවනම් ඇති. ලකුණු සම්පූර්ණයෙන් ගන්න පුළුවන්. So this is the end of our first video. Let's meet with the second one. So, goodbye and may the Triple Gem bless you. God bless you. Goodbye.